සුබ දවසක් යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ offline software එකක් පාවිච්චි කරලා කොහොමද එකක් මේ රෙකෝඩ් කරගන්නේ කියලා. මගෙන් කෙනෙක් කමෙන්ට් එකක් දාලා අහලා තිබ්බා ඒ වගේ කරන්නේ කොහොමද කියලා. ඒකින්ද මම අද මේ වීඩියෝ එක ගේන්න හිතන් ඉන්නවා. එහෙනම් ඉතින් වැඩි කතා බහ නැතුව වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන අපි වැඩේ පටන් ගමු. අපි මුලින්ම මෙන්න මේ වගේ browser එකකට ගිහිල්ලා අලුත් tab එකක් open කරගෙන මේ කරගන්න ඕනේ යාළුවනේ OBS Studio. Studio download OBS Studio download කියලා search කරාම අපිට මේ වගේ OBS download OBS Studio කියලා link එකක් උඩින් එනවා. ඒ link එක open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ website එකකට අපි යනවා. මේකේ ඕගොල්ලොන්ගේ operating system එක select කරන්න කියලා තියෙනවා. ඒක auto select වෙලා තියෙන්නේ. ඕගොල්ලොන්ගේ operating system එක ඒ අනුව ඕගොල්ලෝ select කරගෙන select කරලා නැත්තම්. ඒක select කරාට පස්සේ මෙතන download කියලා එකක් තියෙනවා. ඒක click කරාම මෙන්න මෙතනට අපේ install එක download වෙනවා. විනාඩි 15ක් වගේ කාලයක් ගත වුණාට පස්සේ යාළුවනේ ඒක install වෙලා ඊට පස්සේ අපි downloads වලට ගිහිල්ලා OBS Studio එක install කරගන්න ඕනේ. ඒ install කරගත්තට පස්සේ දැන් මම කියලා දෙන්නම් ඕගොල්ලන්ට කොහොමද මේ OBS Studio එකෙන් ගේම් එකක් download ගේම් එකක් record කරගන්නේ කියලා. මේ විදිහට අපේ මේ desktop එකේ OBS Studio software එක තියෙනවා. මේකට කිසිම ඉන්ටර්නෙට් එකක් ඕනේ නැහැ. offline තමයි අපි මේක කරන්නේ. මේකෙන් ගේම් record කරන්න වගේම ඔය screenshot record කරන්න ඕන ඒ වගේ ඕන එකක් පුළුවන්. මේක අපි මේ විදිහට open කරගන්නවා. හරි යාළුවනේ අපේ OBS Studio එක දැන් open වෙලා තියෙනවා. අපි ඊට පස්සේ මෙතන මේ sources කියන එක right click කරලා add source කියන බටන් එක ඊට පස්සේ click කරාට පස්සේ අපි මෙතන audio input capture එකක් ගන්න ඕනේ. තව display capture එකකුයි ඒකේ display capture එකේ properties වල friends capture method එක දෙන්න ඕනේ Windows 10. ඊට පස්සේ display එක මේ දෙවෙනියට තියෙන එක දීලා okay කරන්න ඕනේ. ඊළඟට අපි ගේම් එකක් රෙකෝඩ් කරන හින්දා ගේම් capture එකක් ඕනේ. ගේම් capture එකේ properties වල මේකේ මේ capture specific window දෙන්න ඕනේ. capture specific window දෙන්න ක්ලික් කරාට පස්සේ මේකේ අපි මොකක් හරි පොඩි ගේම් එකක් ඕපන් කරගන්න ඕනේ. ඒ ගේම් එක ඕපන් කරාට පස්සේ අපි ආපහු OBS Studio එකට ගිහිල්ලා මේ ගේම් capture එක right click කරලා ඒකේ properties ක්ලික් කරාට පස්සේ මේකේ මේ window කියන එකේ අපේ ගේම් එක පෙන්නයි. මේකේ simple solitary තියෙනවා. ඊට පස්සේ okay කරලා okay කරාට පස්සේ අපිට මෙතන ගේම් එකේ මෙතන task bar එක පේන්නේ නැති වෙන රෙකෝඩ් කරන්නත් පුළුවන්. task bar එක තියෙන විදිහට රෙකෝඩ් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන start recording දුන්නාට පස්සේ අපේ ගේම් එක රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ ආපහු ඒක අපි stop කරගත්තට පස්සේ අපිට මෙතනින් audio mix එක වෙනස් කරගන්න හැම පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මේකේ අපි this PC එකේ videos වලට ගියාට පස්සේ අපේ recordings ඔක්කොම ටික මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් OBS Studio එක පාවිච්චි කරලා ගේම් එකක් රෙකෝඩ් කරගන්නේ. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනම ලයික් එකක් දාලා කමෙන්ට් කරලා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.